ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්මික විද්‍යාල සඳහා බඳවා ගැනීමේ ගැසට් පත්‍රය සඳහා 2026 වර්ෂය සඳහා මේ වෙද්දි ඔයාලට ආයුධම් පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙනවා. වැඩි විස්තර අපි වීඩියෝ එක ඉදිරියේදී කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment කරන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. Study tips with CMR. ඔයාලට මේ සම්බන්ධව වැඩි විස්තර කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට 2026 වර්ෂයට අදාළ කැසට් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට මෙතනින් කැසට් පත්‍රය ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන්න තියෙන පාඨමාලා සඳහා ඔයගොල්ලන්ට මෙතනින් ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. අපි මුලින්ම කැසට් පත්‍රය බලලා ඊළඟට ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය ගැන කතා කරමු. ඔයාලට කැසට් පත්‍ර මේ විදිහට තමයි බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. මේකෙදි සඳහන් කරලා තියෙනවා ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් අවසාන දිනය 2025 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා කියලා. ඒ වගේම මේකෙදි සඳහන් කරලා තියෙනවා ආයුධම් පත්‍ර මාර්ගගත ක්‍රමයට යොමු කරන්න කාරුණික වන්න කියලා. එහෙම නොහැකි අවස්ථාවල ආදර්ශ ආයුධම් පත්‍රයට අනුව A4 ප්‍රමාණයේ කඩදාසියක අදාළ ආයුධම් පත්‍ර නිවැරදිව සම්පූර්ණ කර 2025 12 වෙනි මාසයේ 4 දින හෝ ඊට පෙර අදාළ තාක්ෂණ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරයා වෙත ලැබෙනසේ ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා ඔන්ලයින් ආයුධ පත්‍ර යොමු කරනවා නම් ඔයාලට පෝස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා NVQ 5 සහ 6 පාඨමාලා සඳහා ආයුධ පත්‍ර මාර්ගගත ක්‍රමයට පමණක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ඔයා ආයුධ පත්‍රය මෙහෙට පෝස්ට් කරනවා නම් ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඔයා ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වෙන පාඨමාලාව සහ ඒකට අදාළ කේතේ ලියන්න ඕනේ. මේ දේවල් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් සඳහන් කරලා තියෙනවා නියමිත දිනට පසුව ලැබෙන ආයුධම්පත් පාඨමාලාවේ පුරප්පාඩු පවතිනම් පමණ සලකා බලනු ලැබේ කියලා. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා සියලුම ඩිප්ලෝමා පාඨමාලා NVQ 5 සහ 6 පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලැබේ කියලා. ඒ වගේම භාෂා පාඨමාලා හැර සියලුම NVQ 3 සහ 4 පාඨමාලා සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් පැවැත්වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වයස් සීමාව ගැන කතා කරොත් 2025 12 වෙනි මාසයේ 4 වෙනි දිනට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරනවා නම්. ඒ වගේම පූර්ණ කාලීන පාඨමාලා ඔයගොල්ලන්ට මේ හරහා නොමිලේ හැදෑරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ හරහා ඔයගොල්ලන්ට අර්ධ කාලීන පාඨමාලාත් හැදෑරීමේ හැකියාව තියෙනවා. අර්ධ කාලීන පාඨමාලා හදාරනවා නම් ඔයගොල්ලෝ මේ ආයතන වලට මුදලක් ගෙවීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලෝ පූර්ණ කාලීන පාඨමාලා හදාරනවා නම් ඔයගොල්ලන්ට මාසෙක රුපියල් 5000ක උපරිමයකට යටත්ව දෛනික පැමිණීම මත දීමනාවක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පූර්ණ කාලීන පාඨමාලා හදාරන සිසුන් සඳහා දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර අවශ්‍යතාවය මත ලබාගත හැකියි කියලා සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඊට පස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා තාක්ෂණික විද්‍යාල සහ ඒවා පවතින ප්‍රදේශ සහ ඒවට අදාළ දුරකථන අංක. මේ දුරකථන අංක සම්බන්ධ කරගෙන ඔයාලගේ ගැටලුවට විසඳුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඔන්ලයින් නෙවෙයි නම් ඇප්ලිකේෂන් එක යොමු කරන්නේ ඔයාගේ ආදර්ශ ආයුධම් පත්‍රය මේ විදිහට තමයි සකස් කරන්න ඕනේ. මේකේ print එකක් අරගෙනවා fill කරලා ඒ අදාළ ලිපිනයට post කරන්න ඕනේ. ඔයා ඔන්ලයින් නම් apply කරන්නේ නැවත post කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට ආයුධම් පත්‍ර යොමු කිරීමට හැකියාව තියෙන පාඨමාලා මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම උදාහරණයක් විදිහට පළවෙනි එක කියන්නම්. පාඨමාලාවේ නම සහ ස්වභාවය යටතේ තියෙනවා පළතවන් සංවර්ධන සහකාර. ඇතුළත් වීමේ සුදුසුකම් විදිහට අපොත සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 3 මට්ටමේ සුදුසුකම ලබාගෙන තිබීම. ඒ වගේම පාඨමාලා මාධ්‍ය සහ පැවැත්වෙන විද්‍යාල ගැන කතා කරොත් පාඨමාලා මාධ්‍ය සිංහල මාධ්‍යයෙන් ඒ වගේම NVQ මට්ටම 4 ඒ වගේම පාසල් ගැන කතා කරොත් හසලක මැදගම වරකපොළ කෑගල්ල ගම්පහ කියන ටෙක්නිකල් කොලෙජ් වලදී ඔයගොල්ලන්ට මේක හැදෑරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ පාඨමාලා බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඔයා මේ කැසට් පත්‍ර ඩවුන්ලෝඩ් කරගෙන මේ පාඨමාලා හොඳට බලලා ඔයාගේ සුදුසුකම් වලට යන්න පුළුවන් උපරිම හොඳ පාඨමාලාවකට ඔයා ඇප්ලයි කරන්න. ඒ වගේම මේ පාඨමාලාවල පවතින රැකියාව වෙළඳපොළ ගැනත් ඔයා ආයුධම් පත්‍ර යොමු කරන්න කලින් හොයලා බලන්න. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ ඔන්ලයින් ආයුධම් පත්‍ර බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. මුලින්ම ඔයගොල්ලන්ට ඉන්ස්ටිටියුට් එක තෝරන්න තියෙනවා. මෙතන ඔයා පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙන ඉන්ස්ටිටියුට් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට ඔයා හදාරන්න බලාපොරොත්තු වෙන පාඨමාලාව මොකක්ද කියන එක මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට බලා ගැනීමේ හැකියාව තියෙනවා ඔයා සිලෙක්ට් කරපු පාඨමාලාවට ඔයා සපුරලා තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. ඊළඟට ඔයාගේ NIC නම්බර් එක ඇතුළත් කරාට පස්සේ ඔටෝම date of birth එක, ඒ වගේම ඔයාගේ age එක, ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය ඔක්කොම ඔටෝම fill වෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට course code එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට course 5ක් සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා.
ඊළඟට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක මෙතන දාගන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ ඊමේල් එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊට අමතරව මෙතන අහලා තියෙනවා ඔයාට මේ වෙද්දි NVQ සර්ටිෆිකේට් එකක් තියෙනවද කියලා. ඒක ඔයා මෙතන මාක් කරගන්න ඕනේ. මේ දේවල් මාක් කරගත්තට පස්සේ save and enter all result කියන එක ක්ලික් කරන්න ඕනේ. මේකට ආවට පස්සේ ඔයගොල්ලන්ට year එක බලා ගන්න පුළුවන්, index number එක බලා ගන්න පුළුවන්, ඒ වගේම medium එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ඔයාගේ subject එක select කරලා ඔයා ලබාගත් grade එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට ඔයාලට A level result මෙතන enter කිරීමේ හැකියාව තියෙනවා. මෙතන ඔයාගේ year එක මොකක්ද කියලා අහලා තියෙනවා. ඊළඟට ඔයාගේ index number එක මෙතන ගහ ගන්න ඕනේ. ඊළඟට ඔයාගේ attempt එක මෙතන select කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ stream එක මොකක්ද කියන එක මෙතන select කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ result ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එකකින් අයිඩියා එකක් ලබා ගන්න ඇති කියලා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.